ඊයේ ප්‍රධානම නිවුස් එකක් තමයි වැලිගම ප්‍රදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කරපු සිද්ධිය. ඇත්තටම මම මේ ගැන කතා කරන්න හිතාගෙන හිටියේ නෑ. මොකද පාතාලයට සම්බන්ධ වන පුද්ගල ඝාතනයක් වුණත් ඒක ජීවිත හානියක් වගේම ඒ ඝාතනය දේශපාලනිකව සාධාරණීකරණය කරන්න ඕනෙකමක් නැති නිසා. ඒත් අද මේ සිද්ධිය ගැන සමග ජන බලවේගයේ සජිත් ඇතුළු පිරිසගේ හැසිරීම දැක්කම ඒ ගැන කතා කරන්න හිතුණා. මොකද මීට කලින් අපේ රටේ ම්ලේච්ඡ ප්‍රහාරයක් වුණා. පාස්කු ප්‍රහාරයේ වෙලාවේ අහිංසක මිනිසුන්ට ඒ තරම් ජීවිත ප්‍රමාණයක් නැති වෙද්දි මේ කෑ ගහන අය කළුවෙන්දගෙන මේ වගේ විරෝධයක් දැක්ුවේ නැහැ. මේ ඝාතනය වෙලා තියෙන පුද්ගලයා නැත්තම් වැලිගම ප්‍රදේශ සභාවේ සභාපති පාතාලයට සම්බන්ධ පුද්ගල ඝාතන නඩු දූෂණ වංචා නඩු තියෙන කෙනෙක්. පාතාලයට සම්බන්ධ අයට මේ වගේ මරණ උරුම වෙනවා දකින්න පුළුවන් ඒ තියෙන වටපිටාව එක්ක. මේ වෙලාවේ පාතාලේ වුණත් Tamanගේ පක්ෂ කෙනෙක් නිසා සජිත් ඇතුළු පිරිස මේක දේශපාලනීකරණය කරගෙන පාර්ලිමේන්තුවේ විරෝධය ප්‍රකාශ කරනවා දකින්න පුළුවන්. මේ පාතාලය වගේ කාටවත් කිසිම වැරද්දක් නොකරපු අහිංසක සාමාන්‍ය මිනිස්සු පාස්කු ප්‍රහාරයෙන් බාල බෙහෙත් වලින් මැරෙද්දි මේ කියන අයගේ කිඹුල් කඳුළු අපි දැක්කේ නැහැ. ඒ සිද්ධිවලදී පැහැදිලිවම රජයේ පැත්තේ තමයි වැරද්ද තිබුණේ. ඒ වගේම මම දැක විශේෂම දෙයක් තමයි සමාජ මාධ්‍යවල මේ පිළිබඳව තිබුණ පෝස්ට් වලට මිනිස්සුන්ගේ ප්‍රතිචාර ගත්තම ඒ වගේම 99%ක්ම තිබුණේ මේ විපක්ෂය කියනවා වගේ මහජන ආරක්ෂාව පිළිබඳ විරෝධයක්වත් ආණ්ඩුව මේකට වග කියන්න ඕනේ කියනවා වගේ අදහසක් නෙමෙයි. බහුතර විවේචන තිබුණේ මේ පාතාලය සාධාරණීකරණය කරන විපක්ෂය පිළිබඳව විවේචන. අවිගත්තෝ අවියම්මන සිටි පාතාලයක මැරුණ වගේ කමෙන්ට්ස් තමයි තිබුණේ. එහෙම පෝස්ට් එකක ලින්ක් එක මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඊයේ සිද්ධ වුණේ ඝාතනයේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒත් ඒ වගේම මේ සිද්ධියේදී විපක්ෂයේ අමුතු හැසිරීම ගැනත් අපි තේරුම් ගන්න ඕන.